සාමාන්‍ය පෙළ sannivedana හා මාධ්‍ය අධ්‍යයනය විෂය 2020-24 මේ වසර 5ක කාලය තුළ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය විෂයේ විභාග ප්‍රතිඵලවල ධනාත්මක ප්‍රවණතාවයක් පෙන්වනවා. සමස්ත ප්‍රතිශතය 70 සිට 83 දක්වා ක්‍රමයෙන් ඉහළ යාමෙන් සිසුන්ගේ සමස්ත කාර්ය සාධනය වර්ධනය වී ඇති බව පැහැදිලි වෙනවා. ඒ සමගම විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ගේ ප්‍රතිශතය 22 සිට 34 දක්වා වැඩි වී තිබෙනවා. අනෙක් පාර්ශවයෙන් අසමත් ප්‍රතිශතය 30 සිට 17 දක්වා අඛණ්ඩ අඩුවීමක් පෙන්눔 කරනවා. මෙය විෂය අන්තර්ගතය ගුරු මාර්ගෝපදේශන ක්‍රම හා නව අධ්‍යාපන ප්‍රවේශයන්ගේ ඵලදායීතාවය පෙන්눔 කරනවා. සම්පූර්ණයෙන්ම මෙම සංඛ්‍යා දත්ත අනුව sannivedana හා මාධ්‍ය අධ්‍යයන විෂයේ අධ්‍යාපනය ගුණාත්මක වසරෙන් වසර ඉහළ යමින් පවතින බව නිගමනය කරන්නට පුළුවන්.